රුපියල් 10ට අපි මේ සටන දෙනවා. ඒක දීලා මොනවාද අපි මේ මාසයක් එකකින් ඉන්නවද? නෑ. උදේට ගැව්වොත් ආපහු හවස වෙනකොට ආපහු අපිට ඇනුම් යනවා, කඳුළු එනවා, අපි මැරෙනවා. මේ චූටි හිට් එක මේක ලංකාවට අරන් ආපු එක වුණා නම් ඌව මරලා මම හිරේ යනවා මචං. අංකොම සීන් එක. මොකද මගේ ලයිෆ් එකේ මට තියෙන ටැලන්ට් එකත් එක්ක මට කරන්න පුළුවන් දේවල් එක්ක මට මේක නෑ කියන්නේ මේ රටේ මමත් ප්‍රයෝජනයක් තියෙන එකෙක් වෙනවා. සිරාවට මේ රටට වැඩ කරන්න පුළුවන් ප්‍රයෝජනයක් තියෙන එකේ මගේ නොලෙජ් එකෙන් සමාජයට මට දෙන්න පුළුවන් දෙන්න එකෙක් වෙනවා. මට මේ සබ්ජෙක්ට් එක නැවතුණා. මම මේ සබ්ජෙක්ට් එක ඇතුලේ ඉන්නකොට මචං මගේ අර තියෙන නෙගටිව් ෆීලින් ඔක්කොම මචං කෙලින්ම පොසිටිව්. දැන් මට කෙල්ල මට හම්බ වෙන්න එන්න කිව්වත් අයියේ මට ඔයාව දකින්න ඕනේ හම්බ වෙන්න එන්න කිව්වත් මම මොනවද කරන්නේ මට සික් එක නම් මං යන්නේ. ඇයි මම මගේ ජීවිතේ මම මේ කුඩු පැකට් එක ගහලා මම සැපේ ඉන්නවා කියලා දකින්න එක හිතන්නේ පුල් සැප එහෙම කියලා නෑ බං. විඳිනවා නෙමෙයි විඳෝනවා බං විඳෝනවා.